හරි ඉතින් දන්න කෙනෙක් නම් දන්නවා දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලා මේ යන්න යන්නේ. ඉතින් අපි දැන් මේ යන්න යන්නේ පේරාදෙණියේ සරසවි එහෙම නැත්නම් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ඇතුළ මට පුළුවන් විදියට ඔයාලට පෙන්වන්න. ඉතින් අපි දැන් මේ යන්නේ මේ යන්න තියෙන ගලහගත්තට යන පාරේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලය යන මේ මාර්ගේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද විශ්වවිද්‍යාලේ ඔයාලට මට පෙන්වන්න පුළුවන් වෙන්නේ මොනවද අද මේ වීඩියෝ එක අපි බලන්නේ. ඉතින් විශ්වවිද්‍යාලයේ බලන්න පුළුවන් ගොඩාක් දේවල් අපි අද මේ වීඩියෝ එකේ බලනවා සහ කතා කරනවා. එහෙනම් අපි බලමු මොනවද මේ වීඩියෝ එකේ අපිට බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඉස්සරහින් දැන් හැමෝම වෛද්‍ය පීඨ එහෙම නැත්නම් මෙඩිකල් ෆැකල්ටි. ඉතින් ගොඩක් අයට එන්න ඉන්නක් එන්න කැමති අය ඉන්නවා මේ වෛද්‍යවරයෙක් වෙන්න අනාගතේ. ඉතින් කට්ටියට ඉතින් පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට આવොත් මෙන්න මේ වෛද්‍ය පීඨයට තමයි එන්න පුළුවන් වෙන්නේ. ඉතින් වෛද්‍ය පීඨේ පහු කරගෙන ඉස්සරහට දැන් අපි ඔය යන්නේ. ඉතින් කැම්පස් එකේ ගොඩක් දේවල් වලට මට පෙන්වන්න තියනවා දුවනේ. ඉතින් අපි දැන් ගිහින් බලමු පේරාදෙණියේ කැම්පස් එකේ මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉතින් මට පුළුවන් විදිහට ඔයාලට ගොඩක් දේවල් පෙන්වනවා. පෙන්වන්න බැරි වෙච්ච දේවලුත් තියෙනවා. අපි ඒවා තව වීඩියෝ එකකින් හරි ගේන්න බලමු. ඉතින් පෙන්වන්න බැරි වෙච්ච ඒවා ගැන පෙන්වනවට වැඩිය පෙන්වන්න පුළුවන් වෙච්ච ටික හරි මට පෙන්වන්න පුළුවන් වෙච්ච ඒ ගැන සතුටුයි ඔයාලට. මොකද මේ කැම්පස් එකට එහෙම එන්න ලේසිත් නෑ වීඩියෝ කරන්න. ඒ නිසා ඉතින් මේ ගොඩක් අයගේ එන්න හීනයක් තියෙනවා. ඒ කට්ටියට මොටිවේෂන් එකක් ගන්න සහ මගෙත් කවදා හරි හීනයක් තියෙනවා පේරාදෙණියේ කැම්පස් එකේ ඒකේ ඉගෙන ගන්න. ඉතින් මේ හැමෝටම මේ ඔන්න ඒ හීනෙට යන්න තවත් ඒ හීනෙට අලුත් වෙන්න ඒ හීනෙට පණ දෙන්න තමයි මේ වීඩියෝ එකේ ඉන්නේ හැමෝටම මොටිවේෂන් එකක් විදිහට. ඉතින් ඔය දැන් වලට ඉස්සරහින් වෙන්නේ සයන්ස් පැකටි එහෙම විද්‍යාපීඨ. ඉතින් ඒ ලෙවල් වලට සයන්ස් කරපු කෙනෙක්ට පේරාදෙණියේ කැම්පස් එකේ දෙන්න ලැබුණොත් එන්න තියෙන්නේ මෙන්න මේ ඔය කියන සයන්ස් පැකටියට. තව ටිකක් ඉස්සරහා එක තියෙන්නේ. දැන් මේ තියෙන්නේ සයන්ස් පැකටිය තමයි. ඉතින් බෝඩ් එකත් වල පේනවා ඉතින් ඔය රතු වර්ග ඔය දැන් තියෙන්නේ විද්‍යාපීඨ එහෙම නැත්නම් සයන්ස් පැකටිය. ඉතින් සයන්ස් කරන කෙනෙක් පේරාදෙණියේ කැම්පස් එකේ දෙන්න ලැබුණොත් එයාට එන්න දෙන්නේ ඔන්න සයන්ස් පැකටියට තමයි. ඉතින් හරිම ලස්සනයි බැලුවල හැමතැනම. කවදා හරි හැමෝටම එන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයට. අපි මුලින්ම බලමු එහෙනම් සරස්චන්ද්‍ර එලිමහන් රගමඩල. ඉතින් මම දැන් එතෙන්ටත් ආවා ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්න. ඉතින් මේක හදලා තින්නේ මේ සරස්චන්ද්‍ර එලිමහන් රගමඩල. ඉතින් මේක අර හදලා තින්නේ එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ මේ පාතින් පොඩි එන්ඩෙන්ඩ ලොකු වෙන්න. ඉතින් මේක ග්‍රීක ආభాෂයෙන් හැදුවා කියලා තමයි කියන්නේ ග්‍රීසි ආభాෂයෙන්. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා ඔය පහළ තියෙන වේදිකාවේ ඉඳන් මේ ළඟ දක්වනකොට මේ ඒ නළුවා කියන දෙයක් මේකේ කොතන හිටියත් ඇහෙන්නේ එකම මාත්‍රාවෙන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයා මේ මෙන්න මේ රගමඩලේ කොතන ඉඳගෙන මේ නාට්‍යයක් බැලුවා ඔයාට කොතන ඉඳගත්තත් ඇහෙන්නේ එකම විදිහටලු. ඉතින් ඒකත් එක් සත්‍යයක් සහ 3000 4000ක් අතර පිරිසකට මේ නාට්‍ය බලන්න කියලා කියනවා. ඒක තමයි ඉතින් දැන් ඔය මම චුට්ට ඔයාලට පාතට බහැලා පෙන්නන්නම් මේ කොහොමද මේකේ වේදිකාවටත් මේ රගමඩල පේන්නේ කියලා. ඉතින් මෙතන ගොඩක්ම ලංකාවේ සාර්ථක වෙච්ච නාට්‍ය ගොඩක් මේ රඟපාලා තියෙනවා සිංහබාහු මනමේ වගේ. ඉතින් ඒ ඔක්කොම මෙතනින් තමයි මේ රඟ දක්වන්න අරන් තියෙන්නේ. ඒව ගොඩක් ප්‍රසිද්ධ වෙලා තින්නේ මෙන්න මේ රගමඩලේ රඟ දක්වපු නිසා. ඉතින් අදටත් ගොඩක් නාට්‍ය මෙතන රඟ දක්වනවලු. පුළුවන් වුණොත් මම ඒක බලන් දෙන වීඩියෝ එකකුත් ඔයාලට ගේන්න. මේකේ වෙනම වල සතිය කියලා තියෙනවා. මේකට ඉතින් ප්‍රසිද්ධ නම තමයි වල. පේරාදෙණියේ කැම්පස් එකේ තියෙන වල කියලා තමයි මේකට කියන්නේ. ඔන්න දැන් මේ තියෙන්නේ වේදිකාව. මෙතන ඉඳන් තමයි නාට්‍ය රඟ දක්වන්නේ. ඒත් එක්කම එතන ඉන්න නළුවෙක්ට වටේ පේන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් මේක හරිම ලස්සන තැනක් කැම්පස් එකේ. ඒත් එක්කම දැන් මම ඒක වලට පෙන්නලා ඉවරයි. අපි දැන් මේ යන්නේ වලෙන් එළියට. ඒත් එක්කම ඉතින් ওই විදිහට තමයි ඔයාලට වල පේන්නේ. ওই වගේ බහින්ද පඩිපෙළ හදලා තියෙනවා. ගොඩක් කට්ටියට ඇවිල්ලා මෙතන නිදහසින් ඉන්න පුළුවන්. මේ විශ්වවිද්‍යාලේ ආරම්භක උපකුලපති තුමා සර් අයිව ජෙනිස් මම ඔයාලට ඒකත් පෙන්වන්න හිතුවා. ඊළඟට අපි අන්න අර සෙනෙට් එකට. සෙනෙට් එකෙත් පෙන්වන්න දේවල් ටිකක් තියෙනවා. මේ අපි එතනට ගිහින් හැම්බෙමු. හරියට ඊට පස්සේ මම ඔයාලට යන්නේ විශ්වවිද්‍යාලයේ පරිපාලනීය හදවත එහෙම නැත්නම් සෙනෙට් එකේ තියෙන දේවල් ටික පෙන්වන්න. එහෙනම් අපි දැන් මේ යනින්ගම ඉන්නේ සෙනෙට් එකේ මොන වගේද ඒක හදලා තියෙන්නේ, ඒකේ මොනවද බලන්න තියෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න. එහෙනම් අපි සෙනෙට් එක ගාවට ගිහින් හැමෝම සෙනෙට් එකට යන්න තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් පේනවානේ වටේ මාරම ලස්සනයි. ඉතින් සෙනෙට් එක ගැන මම ඔයාලට මෙතනදී කියනවා. සෙනෙට් එක ගැන විස්තරي. එහෙනම් අපි සෙනෙට් එකට ගිහින් හැම්බෙමු.
මෙතන තියෙන්නේ විශ්වවිද්‍යාලයේ තියෙන හැම දෙයකම එකතුව. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලයේ හැමතැනම තියෙන ලයිට් කණු අර පහන් කණු ඉදගන්න තියෙන බංකු වගේ මෙන්න මේ පුන් කලස් එහෙම හැම එකෙම එකතුවක් මෙතන තියලා තියෙන්නේ. ඒ විශ්වවිද්‍යාලේ හදපු කාලේ තමයි මේක තියනවලු. මෙන්න මේවා හැම ඔක්කොම තියෙනවා මෙතන. විශ්වවිද්‍යාලේ හදපු කාලේ ඉඳන් තිබ්බ හැම දෙයකම එකතුවක් මෙතන තියෙනවා. මේ මෙතන තමයි මේ අර ඔයාලා එහෙම අහලත් ඇති අර සෙනෙට් එකේ තියෙන අර හුලං කපොල්ලේ කතාව එහෙම ඒකත් තියෙන්නේ මෙන්න මෙහෙම තමයි. අපි ඒකත් බලමු. මම ඔයාලට ඒකත් පෙන්නන්න. අක්බාර් පාලම ඒත් එක්කම විශ්වවිද්‍යාල වලට තියෙන ගොඩක් දේවල් මම ඔයාලට පෙන්නනවා. ඔයාලා දිගටම මගේ වීඩියෝත් එක්ක රැඳිලින්න. එහෙනම් අපි මම මිස්ට්‍රේසා. හරි මේ එතකොට මේක තමයි අර හුලං කපොල්ලේ කතාව. මේක පිහිටලා තියෙන විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ හදවත එහෙම නැත්නම් සෙනෙට් එක. එන්නේ සෙනෙට් ගොඩනැගිල්ල ගාව තමයි මේක තියෙන්නේ. මේක මෙහෙම හදලා තියෙන හේතුව තමයි හන්තාන පැත්තෙන් එනවලු ලොකු හුලග. ඒ හුලග බාධාවක් නැතුව මේ ඇතුලෙන් යන්න ඕනෙලා තියනවලු. එහෙම හුලග මේක ඇතුලෙන් බාධාවක් නැතුව යන්න තමයිලු මේ විදිහට මේක හදලා තියෙන්නේ. මෙන්න මේ වගේ කණු ගොඩ තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ලස්සනටම ඩිසයින් කරලා තියෙනවා. මේ තමයි සෙනෙට් එකේ තියෙන ගල් කණු. එතකොට අර වලට ඇතින් පෙන්නේ හන්තාන. පේනවනේ. ඇත්තටම මේ මගේ ලොකු ආසාවක් තියෙනවා. පුළුවන් හැමෝම මේ කවදා හරි එන්න ඕන තැන. මේක මේ දිගටම තියෙනවා. අනිකට බිල්ඩින් එක හදලා තියෙන්නේ මේව උඩ. මේ ගල් කණු දාලා. මේ 20 මීටර වැඩක් තමයි. මේක පුදුම විශ්වවිද්‍යාල පුදුම හතෙන් එකක් විදිහට සැලකෙනවා. මේක පුදුමයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් මේ මම මේ වීඩියෝ කරන එකේ අරමුණ තමයි බලන පුළුවන් හැමෝම කවදා හරි එන්න ඕන. පේනවනේ. ඈතින් හන්තාන පේනවා. මේ කියන එකත් දෝංකාර දෙනවා. සෑහෙන ලොකුවට මේක මේ තියෙන්නේ හදලා. ඇත්තටම හරිම ලස්සන පරිසර පද්ධතියක් එක්ක තමයි තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේනවනේ වලදී. ඉතින් මේ මගේ ලොකු ආසාවක් තියෙනවා කවදා හරි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේකෙන් ඉගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලටත් එහෙම අනිවාර්යෙන් වෙන්න පුළුවන්. හොඳට වැඩ කරන්න. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. අර 아무තු මේ ගතියක් තියෙනවා මේකට ආවම ඇවිල්ලාම බලන්න ඕන. සීතල හුලක එනවා. මේ විදිහට තමයි තියෙන්නේ. අපි ඊළඟට යන් අක්බාර් පාලම බලන්න. මේ තියෙන්නේ ආර්ට් පැකඩිය. ආර්ට් පැකඩියත් ලස්සනට පේනවා මේ මෙතෙන්ට. අර පැත්තෙන් මේන් ලයිබ්‍රරිය පේනවා. මේ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු. මං පුළුවන් ගොඩක් දේවල් ගේන්න. ඉතින් මේ තව ගොඩක් දේවල් තියෙනවා ඔයාලට පෙන්නන්න. මම ඔයාලට එකින් එක පෙන්නන්න. මේ දිගටම වීඩියෝ ඉවර වෙනකම් බලන්න. මේ මම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනා සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට පොඩි සපෝට් එකක් දෙන්න. අපි බලමු. ඉතින් මේ මට ඔයාලට තව දෙයක් පෙන්නන්න තියෙනවා. මහවැලිගග ගලන්නේ මෙන්න මේ ඉසවෙන්ම තමයි. එක පැත්තකට හන්තාන කදුකු පන්තිය අනිත් පැත්තෙන් මහවැලිගග. ඔන්න ඔය කියන දෙකටම මැදිව ඉතින් පිහිටලා තියෙන සුන්දර සරසවියක් තමයි මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලය. එහෙම දකුණු ආසියාවේ තියෙන සුන්දරතම සරසවිය කියලාත් අඳුන්වන්නේ මෙන්න මේ පේරාදෙණිය සරසවියම තමයි. මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න තෝරගත්තේ ඒ නිසා තමයි මේ සරසවිය. මේක පෙන්වන්න දේවල් ගොඩකුත් තියෙනවා. ඒත් එක්කම මේකේ හැමතැනම රොබරෝසි යමල් කොයි කාලයවත් බලා ගන්න පුළුවන්. ගොඩක්ම මේකේ පිපෙන කාලයක් තියෙනවා. නමුත් මට මේ දැන් මං ආයේ මල් පිපෙන කාලේ නෙමෙයි. ඒ වුණාට ඔයාලා මගේ පිටිපස්සෙන් පේන ඇති මේ මල් එහෙම තියෙනවා. ඔයාලා ඇවිත් බැලුවා මල් තියෙනවා. මල් බලා ගන්නත් පුළුවන්. ලස්සන රොබරෝසි යමල්. අර ජපානයේ වගේ තමයිලු මේ මල් පිපෙන කාලේට මං පුළුවන් ඔයාලට ඒ වීඩියෝ එකක් ගේන්න. එහෙනම් අපි තව බලන්න ගොඩක් දේවල් තියෙනවානේ.
ඒ වගේම තමයි ගොඩක් ලස්සනට මේන්ටේන් කරගෙන තියෙනවා. හරියට නිකන් අර බොටනිකල් ගාඩන් එකක් වගේ තමයි මේ ගොඩක් අර වටිනා ගස් එහෙමත් තියෙනවා මේකේ. දැන් වද වීගෙන ගිහින් තියෙන ශාක එහෙමත් ගොඩක් බලන්න පුළුවන්. මේ කහමාර ගහ අරන් මනම් ගස් ටිකත් බලන්න පුළුවන් ආව. මේ තියෙන්නේ අනිත් පැත්තෙන් පේන view එක. මේ හන්තාන කදුපන්තිය තමයි පේන්නේ. ලස්සනට. හරි ඉතින් දැන් අපි ඔය යන්නේ ඔයාලට පෙන්වන්න කැම්පස් එකේ තියෙන අර පාලම. ඒකට අක්බාර් පාලම කියලා කියන්නේ. මහවැලි ගඟුලින් තියෙන කැම්පස් එකේ යන්න තියෙන පාලම. කැම්පස් එක හැදුවට පස්සේ ලුණු ඉංජිනේර් පැකේටිය හැදුවේ. ඉතින් ඉංජිනේර් පැකේටියට යන්න කැම්පස් එකේ ඉඳන් පාලමක් හදන්න ඕනෙලා තියෙනවා. අන්නේ හදපු පාලම තමයි ඔය අක්බාර් පාලම. ඔයාලට ඒක තමයි ඔය මේ පේන්නේ. ඉතින් මේ පාලම ගැන පෙන්වන්න තමයි ඔයාලට යන්නේ. ඇත්තටම උතන මුලින්ම මම ඔයාලට පෙන්වන්නේ පාලම යට කොහොමද මේ ඩිසයින් එක යාලේ කියලා. ඊට පස්සේ තමයි මම ඔයාලට පාලම පෙන්වන්නේ. දැන් ඔය තියෙන පාලම. ඉතින් මේ ගොඩක් කට්ටිය අපි දැකලා ඇති මේ කැම්පස් එකේ තියෙන පාලම. මේක අක්බාර් පාලම කියලානේ හඳුන්වන්නේ. යටින් යන්නේ මහවැලියක. ඒ වුණාට මේ ගොඩක් කට්ටිය මෙහෙම දැකලා නැතුව ඇති පාලම. මේ පාලමේ තියෙන විශේෂත්වයක් තමයි පාලම සම්බන්ධ කරලා තියෙන්නේ මේ ආධාර කණු වලට රබර් පොට්ට වගේ જાතියක් උඩ තියලා. ඉතින් ඒ නිසා තමයි ඔය කතාවටත් ඔයාලා අහලා ඇති මේ පාලම උඩ ගිහින් උඩ පැන්නාම පාලම හෙල්ලෙනවා කියන්නේ අන්න ඒකයි. ඒ රබර් කොට්ටු උඩ දීලා තින්නේ මේක කොන්ක්‍රීට් වලින් නෙමෙයි මේ කණු වලට සම්බන්ධ කරලා තින්නේ. අපි පාලම උඩට ගිහින් එහෙනම් බලමු මේ ඇත්තද කියලා කතාව. ඉතින් මේ තියෙන්නේ ජිම් එක. මේකේ තමයි මේ ගොඩක් කැම්පස් එකේ ආපුවම සෙල්ලම් එහෙම කරන්න තියෙන්නේ මේක ඇතුලේ ලොකුවට තියෙනවා. මේ ගම් වතුරට එහෙම පහුගිය දවස්වල මේක අහු වුණා. ඔයාලා ප්‍රවෘත්ති වල එහෙම දකින්න තියෙන්නේ. මේ මොකද මහවැලික ගන්නේ මේ හරියන නිසා. අක්බාර් පාලම තියෙනවා. මම ඔයාලට පාලම උඩට යන්න ගිහින් පෙන්නන්න. ඊට කලින් මේ ජිම් එක පෙන්වන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා තමයි ජිම් එක පෙන්වන්නේ. මේ තියෙන්නේ ජිම් එක. මේ පූල් එකකුත් තියෙනවා. පූල් එකත් මම පෙන්නන්න. ජිම් එක තියෙනවා. තියෙනවානේ වට පිට හරිම සුන්දරයි. හැමතැනම කොළ පාට. මේ ජිම් එක ගොඩක් මේ ඔය දැනුත් සද්දවත් දැනෙනවා. ජිම් එකේ තියෙනවා ඉතින්. සෙල්ලම් ගන්න අනම්මනම් බර උස්සන දේවල් එහෙමත් ඇති. ජිම්ස් මේ ගම් වතුරට අහුවෙච්ච මැනේජ්මන්ට් පැකේටිය එහෙම නැත්නම් කළමනා කරන පීටේ යන්නේ මෙන්න මේක දිගේ කෙලින්ම පේනවනේ. මම මේ මෙහෙට න යන්නේ. ඔයාලට පෙන්වන්න පුළුවන් ටික තමයි පෙන්වන්නේ. මොකද මේ මාත් කැම්පස් එකේ ඉගෙන ගන්න ළමයි නෙවෙයිනේ. ඒ නිසා මාත් තාම ඉස්කෝලේ යන්නේ. ඒත් එක්කම ඉතින් ඔයාලට මේ හැමෝටම මේ වීඩියෝ එකේ අරමුණ තමයි ඉතින් කැම්පස් එක පෙන්නලා පුළුවන් හැමෝම කවදා හරි එන්න මෙතෙන්ට වැඩ කරන්න. මේ හරිම සුන්දර පරිසර පද්ධතියක් එක්ක තමයි තියෙන්නේ. ඉතින් මගේත් ලොකු හීනයක් තමයි පේරාදෙණිය කැම්පස් එකට කවදා හරි එන්න. මේ පේනවනේ ඔය තියෙන්නේ මම වලට කලින් පෙන්නුව ජිම් එක. අර පැත්තේ මේ තියෙන වලට කළමනා කරන පීටේ. මැනේජ්මන්ට් පැකේටිය කියලා කියන්නේ. අර පැත්තෙන් පේන්නේ ආර්ට් පැකේටිය. මට ඔයාලට තව පෙන්වන්න තියෙන්නේ අක්බාර් පාලම ටික තමයි. ඉතින් මේ අක්බාර් පාලම පැත්තත් මම ඔයාලට පෙන්වන්නම්. පේනවා නේද වටේම? කොච්චර ලස්සනද? ඉතින් පේරාදෙණිය කැම්පස් එක නම් ඉතින් පට්ට ලස්සනයි. ඇවිත්ම බලන්න ඕන. පේනවා නේද? අක්බාර් පාලම පෙන්වන්න. එතකොට තව ගොඩක් පෙන්වන්න තියෙනවා. මේ කැම්පස් එකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ ලයිට් කණු වලට කරන්ට් එක උඩින් දීලා නැහැ. කරන්ට් එක දීලා තියෙන භූගත. ඒකත් එක පුදුමයක් තමයි. මේ කරන්ට් එක දීලා තියෙන භූගත මම ඔයාලට ඒකත් පෙන්වන්න. සහ මම ඔයාලට අර දකුණු ආසියාවේ තියෙන ලොකුම ගල්ලගුරු එකම ගල්ලගුරු ට්‍රැක් එක ඒක තියෙන්නේ මේ පේරාදෙණිය කැම්පස් එකේ. ඒකත් පෙන්වන්න. ලොකු පිට්ටනි සෙට් එකක් තියෙනවා. රගර් ගහන්න, ඇත්ලටික් වලට වෙනම, ක්‍රිකට් ගහන්න ඒ වගේ. ඒ ටික පෙන්වන්න.
මං ඔයාලට මේක තමයි කිව්වේ මේ කණු ඔක්කොගේටම කරන්ට් එක සප්ලයි කරලා තියන්නේ බූගත එක්කටවත් මෙහෙම උඩින් කරන්ට් වයර් වලින් කරන්ට් දීලා නැහැ මේ කණු ඔක්කොම මේ කරන්ට් එක දීලා තියන්නේ බූගත ඒකත් එක පුදුමයක් කියලා තමයි කියන්නේ හරි ඉතින් මේ තියෙන කළමනාකරන පීඨ Faculty of Management ඉතින් මේකත් අර ගම් වතුරට සැරටම අහුවෙච්ච ෆැකල්ටි එක තමයි මැනේජ්මන්ට් ෆැකල්ටි එක තාම මඩ තියෙනවා මම ඔයාලට ඒකත් පෙන්වන්න හිතුවයිද පේන්නේ මේ පාලමත් අහුවෙලා තින්නේ මේ විදියට මේ මෙහෙන් එහා තියෙන්නේ ග්‍රවුන්ඩ් ටික මම ඔයාලට ඒකත් පෙන්වන්න කළමනාකරන පීඨේ ගම් වතුරට අහුවෙලා දැන් තියෙන්නේ මේ විදිහට තමයි. ගොඩාක්ම අලාභහානි වුණා විශ්වවිද්‍යාලයට මෙන්න මේ ගම් වතුර නිසා. ඔයාලට හොදට බැලුවොත් පේනවා මෙන්න මේ බෝඩ් එකට වැඩි උසින් වතුරකින් තියෙන. ඒ කියන්නේ මගේ උසටත් වැඩි උසින් වතුර පිටලා තියෙනවා. මේ ඔය දින් මේ සයිඩ් එක තනිකර යට වෙලා තමයි තිබිලා ඉන්නේ. එහෙනම් අපි ඊළඟට හැමෝම ග්‍රවුන්ඩ් ටික ගාවට ගිහින්. හරි මම දැන් ඉන්නේ පාලම උඩ අක්බාර් පාලම විශ්වවිද්‍යාලය. මේකේ වාහන යනවා කියන්නේ වාහනයක් නැහැ බයිසිකල් මෝටර් සයිකල් එහෙම යනවා. ඒ නිසා මේ ගැට්ටෙන් යන්නේ යටින් පේන්නේ මහවැලිගල. පේනවනේ. ඉතින් කැම්පස් එකට ඇවිල්ලා බලන්න මේ පාලම පෙන්වුවේ නැත්නම් වැඩක් නැති හින්දා මම ඔයාලට උන්න පාලම උඩට ඇවිල්ලා පෙන්වනවා. හරි බිසි මේ පාලම. අද නම් සෙනග අඩුයි. නැත්නම් මේක වෙනතර ගොඩක් අය ඉන්නවා. අපි ග්‍රවුන්ඩ් ටික පෙන්වන්නත් ඕනේ. හරි ඉතින් පාලම පෙන්වලා ඉවරලා දැන් පෙන්වන්නේ පෙරත් මේකේ තියෙන ග්‍රවුන්ඩ් ටික පෙන්වන්න. එහෙනම් ඔයාලා මම ග්‍රවුන්ඩ් ටික ගාවට පෙන්වන්න. ඒත් එක්කම ඔයාලට වෙන්නේ ශාස්ත්‍ර පීඨය එහෙම නැත්නම් ආර්ට් ෆැකල්ටි කියලා කියන්නේ. මේක තමයි පෙරත් කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටිය. දැන් තමයි ආර්ට් කරන කෙනෙක්ට ඉඳ තියෙන්නේ. අත්‍තරම ඉතින් මේකත් හරිම ලස්සන ෆැකල්ටියක් මම නම් දැක්ක විදිහට හැමතැනම කොළ පාටින් ගස් දෙවිලා තියෙනවා. හරිම ලස්සනයි ඉතින්. අපි එහෙනම් ග්‍රවුන්ඩ් එක ගාවට ගිහින් හැම්බෙමු. ඔයාලට දැන් ඔය පේන්නේ ගජසිංහ පාලම කියලා හඳුන්වන පාලම. ඔය සුදු පාටින් පේන පාලම තමයි ගජසිංහ පාලම කියන්නේ. මේකේට එහෙම කියන්නේ ඔකේ පාලමේ ඉන්නේ ගජසිංහයෙක් තමයිලු මේ ඔය කැටයම් කරලා තියෙන්නේ. ඔයාලට පේන්නේ ගජසිංහයා තමයි. පාලම පහු කරගෙන අපි දැන් යම් පේරාදෙණිය කැම්පස් එකේ තියෙන පිට්ටනි ටික බලන්න. ඉතින් පිට්ටනි ටිකක් තියෙනවා ගොඩක්. ඒ කියන්නේ ඇත්ලටික් වලට වෙනම රඩ වලට වෙනම මේක එහෙම පිට්ටනි. අපි හරි මම ඔයාලට ග්‍රවුන්ඩ් සෙට් එක පෙන්වන්න දෙන්නම් කිව්වනේ. ඉතින් මේ තියෙන රග ග්‍රවුන්ඩ් එක මම ඔයාලට පෙන්වන්නම්. දනුක් රග ගහනවා කට්ටිය. අර එහෙම පේනවා හන්තාන කඩු ටික. මේ රග ග්‍රවුන්ඩ් එක වටෙන් මම ඔයාලට ගිහින් පෙන්වන්න. මේ තව ග්‍රවුන්ඩ් ඇත්ලටික් ග්‍රවුන්ඩ් ක්‍රිකට් ග්‍රවුන්ඩ් දෙකක් තියෙනවා. අපි මේ දෙකත් පෙන්නලා මේ වීඩියෝ එක එන්ඩ් කරමු. ඉතින් මේ මම ඔයාලට දැන් මේ ග්‍රවුන්ඩ් ටික පෙන්වන්න යන්නේ. ඉතින් මේ ඔයාලට ග්‍රවුන්ඩ් ටික පෙන්වලා මම වීඩියෝ එක එන්ඩ් කරන්න. මොකද වීඩියෝ එකේ තව ඔයාලට ෆැකල්ටිස් ටිකක් එහෙමනම් මට පෙන්වන්න විදිහක් නැහැ නේ. ඒවට යන්න විදිහක් නැහැ. වීඩියෝ එකේ මොකක් හරි මිස් වෙලා තියෙනවා නම් ඒකත් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට එතකොට ඒකත් ගැන වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔයාලට පොඩි වෙනසක් වගේ ඇති නේද? මොකද මේ මම සාමාන්‍ය වීඩියෝස් ගේන්නේ රේල්වේ කෝච්චි ගැන නම් මනන්නේ. වෙනසකටත් එක්ක තමයි මේක ගෙනාවේ. පේනවනේ ග්‍රවුන්ඩ් එක. අපි දැන් මේ යන්නේ ග්‍රවුන්ඩ් එකේ ඇවිදින්න හදලා තිනවා පාත්ද. ඒකේ අපි ඉතින් මේ රග ග්‍රවුන්ඩ් එක මම ඔයාලට අතන ඉදන්න පෙන්නේ. ඔහොම අන්න අර වටෙන් ඇවිත්
මේ පාර දිගේ තමයි ආවේ. ඒක තව ඉස්සරහට තියෙනවා. ඒක දිගේ රගර් ග්‍රවුන්ඩ් එක තව චුට්ටක් ඉස්සරහින් ඉවර වෙනවා. මේ ඊට පස්සේ හැම්බෙන්නේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක මම ඔයාලට පෙන්නන්නම්. ආපු එකේ ග්‍රවුන්ඩ් ටික ඔක්කොම මම අද පෙන්නනවා. මේ ඔලිය වදින මට්ටමින් අතු මේ හරි චුට්ට ඔන්න රගර් ග්‍රවුන්ඩ් එකේ අවසානයට ආවා. මෙන්න තියෙනවා රගර් ග්‍රවුන්ඩ් එක. දැන් තියෙන්නේ කෙලින්ම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. මේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක පිහිටලා තින්නේ වලක වගේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. තේනවනේ. විශාල වපසරියක ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක බලන්න පුළුවන්. මෙතන ආල ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන තැන. යටින් යනවා ඇලක් වගේ එකක්. මේ ඇවිදින පාත් එකේ මම යන්නේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක තමයි ඔන්න ඔය පේන්නේ. මේ මෙතින් හැට යන්න බෑ. පාර්කිස්. ඉතින් ඒ නිසා අපිට මෙහෙන් බහින්නත් බෑ. ආයෙ බහින්න ඉන්නේ මෙහි. අපි එහෙන් බහිමු. මොකද මේ කැම්පස් එකේ හැමතැනම එහෙම පාගන්නත් බැයිලු තනකොළ. එහෙම සීන් එකකුත් තියෙනවා මේකේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම බහින්න මේ පාරවල් පැදිලා තින්නේ. ඒ තැන් වලින් විතරයි අපිට බහින්න පුළුවන්. අනිත් තැන් වලින් බැස්සුත් එහෙම ඒකත් හොඳ නැහැ. ඒ නිසා මෙන්න මෙහෙම මම අර වටෙන් ඇවිල්ලා තමයි යන්න දැන් බැස්සේ. ඊළඟට තමයි ඔයාලට වෙන්නන්න තියෙන්නේ අර ගල්ලගුරු බාත් එක. ගල්ලගුරු ට්‍රැක් එක. ඉතින් හරිම ලස්සන වටපිටාව. පේනවනේ මේ හන්තාන කදු පේලිය පේනවා. හන්තාන කදු වලින් එන හුලක ඇගේ වදිනවා. ඒ සීතල දැනෙනවා. කවදා හරි එන්නත් හිතෙනවා. එන්නත් ඕනේ. හැමෝම එන්න මහන්සියෙන් වැඩ කරන්න. මේ වීඩියෝ එකේ අරමුණ කට්ටියට මේකේ යථාර්ථය පෙන්නලා දෙන්න. ආවොත් ඉතින් සුපිරි. ඒ නිසා හැමෝම එන්න වැඩ කරන්න. මගේ ලොකු හිණයක් තියෙනවා එන්න. මෙහෙම ආවට හරියන්නේ නැහැ නේ. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක කියන්නේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. දැන් මේ තියෙන්නේ අපේ අර දුවන එක ගල්ලගුරු දාවන පතේ. මෙතන ක්‍රිකට් ගහනවා. අර හෙන් තියෙනවා චූටියට ජිම් එකක් වගේ. එක්සර්සයිසස් කරන්න පුළුවන් එතෙන්ටත් ඇවිත්. මම ගල්ලගුරු ට්‍රැක් එකේ වටේකුත් ඔයාලට ගිහින් පෙන්නන්න. මැච් එකක් යනවා දැන්. අර ඇත්ලටික් පිට්ටනිය මේක. මැච් එකකුත් යනවා. ඒත් එක්ක මේ තියෙන්නේ ගල්ලගුරු දාවන පතේ. මම ඔයාලට මේකෙත් පෙන්නන්න ගිහින්. මෙන්න දිනවා ගල්ලගුරු දාවන පතේ. මම ඔයාලට මේ කැම්පස් එක ගැන විස්තර ටිකකුත් දැන් කියන්න. මම දන්න විදිහට අක්කර 1700ක පමණ භූමි අපසරියක තමයි කැම්පස් එක පේරාදෙණියේ තියෙන්නේ. මේ තියෙන්නේ දාවන පත. ඉතින් මේ මම වීඩියෝ එක පටන් ගත්තේ අන්න අර පැත්තේ තියෙන ග්‍රවුන්ඩ් ටිකත් ඔයාලට පෙන්නගෙන ඇවිල්ලා. රගර් ග්‍රවුන්ඩ් සෙට් එක නම්මන. දැන් මෙහෙන් තමයි
යන්නේ ගල්ලගුරු දානපති. මේක දකුණු ආසියාවටම තියෙන එකම ගල්ලගුරු ට්‍රැක් එක කියලා තමයි කියන්නේ. පේනවා සීන් එක. යාළුවෝ. හලෝ. එන්න. යාළුවෝ සෙට් වුණා. දැක්කනේ. මේක මේ වට්ට වටයක් තියෙනවා. මෙහෙම අර පැත්තෙන් ඇවිත් අන්න අර පැත්තේ ඉන්නේ. මං ඔයාලට කට් කරලා දැනින් තැන ගේන්න. ඔයාලා නැන්න වීඩියෝ එක බෝරින් වෙයි. තාම යන්නේ මං ගල්ලගුරු ට්‍රැක් එකේ. ඉතින් මේ වීඩියෝ එකේ මම වැඩි කිව්වේ නෑ නේද ගයිස්. මම ඒක දැන් අඩු කරා කියන්නේ නවත්තලම දැන්. ගොඩක් අය එනවා මේ ඇවිදින්න එහෙම. ඇවිදින්න දුවන්න හැම එකටම ඉදි. මේක තමයි ගල්ලගුරු දානපති. කොහොමද අද වීඩියෝ එක හොඳයි නේද? වීඩියෝ එක ගැන අදහසක් පහලින් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. එහෙනම් මං අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. මම දැන් ඉන්නේ මේ කැම්පස් එකේ පේරාදෙණියේ ගල්ලගුරු දානපති ගල්ලගුරු ට්‍රැක් එකේ. වීඩියෝ එක ගැන අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාලා දන්න යාළුවන්ට තවන්න මේක share කරන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න දෙන්නේ හැමෝටම කැම්පස් එකට එන්න වැඩ කරන්න. මගෙත් ලොකු ආසාවක් තියෙනවා කැම්පස් එකට එන්න පේරාදෙණියේ. ඉතින් ඒ ආසාව මේ වීඩියෝ එක බලන ඔයාටත් සමහර විට ඇති. සමහර විට ඔයා පේරාදෙණියේ එන්න ආස නැතුව ඇති. ඔයා සබරගමුවේ කැම්පස් යන්න ආස ඇති. ඌවේ කැම්පස් එකට යන්න ආස ඇති. පේරාදෙණියට එන්න ආස ඇති. ඉතින් හැමෝටම කියන්න දෙන්නේ එන්න වැඩ කරන්න. එහෙනම් වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. අලුතෙන් ගේන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හැම් වෙන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතකද channel එක subscribe කරන්න. ඉස්සරහට තව වීඩියෝ සෙට් එකක් මම ගේන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.